හරි සුබ දවසක් වේවා සර්වින් මගෙත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම. එතකොට ඔන්න අප්‍රේල් අලුත් අවුරුද්ද සමරලා ඉවර වෙලා ඔන්න අපිට වතුර නිකුත් කරලා තියෙනවා මේ වෙනකොට වගා බිම් වලට. මම හිතන්නේ අප්‍රේල් 20 අපිට වතුර නිකුත් කරේ. නමුත් දැන් තමයි අපේ කුඹුරු වලට හොඳට වතුර වැදිලා තියෙන්නේ. ඉතින් මේ පාර ඔන්න අපි අද දවසේ අපි පුරන් හානවා. එතකොට මේ මම අර මහකන්නේ වැඩ පෙන්වුවා ඒ ටික පෙන්වුවා වගේ මේ සැරේත් ඒකම තමයි කතන්දරේ වෙන්නේ. නමුත් මම ඒ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න හිතාගෙන නෑ මේ පාරේ ඒ සම්බන්ධව. මොකද ඉතින් ඒ බලපු එකම නැවත බලන්න උවමනාව නෑනේ. එතකොට නමුත් මේ පාර පුංචි විශේෂයක් දැක් කරලා තියෙනවා. මේ ඒ හේතුව පුරන් හීය. එහෙම නැත්නම් පළවෙනි හීය මම මහ ට්‍රැක්ටරයකින් තමයි මේ පාර හාන්නේ. මොකද හේතුව අපි ඔයාලා දන්නවා අපිට පොඩි K75 වර්ගයේ පොඩි ට්‍රැක්ටර් එකක් තමයි තියෙන්නේ අපේ ලෑමස්ටර් වගේ පොඩි ට්‍රැක්ටරයක්. එතකොට දැන් අපි ගොයන් කපන මැෂින් වලින් කැපුවට පස්සේ අර පොඩි ට්‍රැක්ටරේට ගොඩක් අමාරුයි මේ අර පළවෙනි බින් හීය හාන්න. මොකද හේතුව මේ ගොඩක් පොළව තදයි. හරිද? එතකොට මේ ඒ නිසා තමයි අපි මහ ට්‍රැක්ටරයක් යොදාගත්තේ පළවෙනි හීයට. ඉතින් මේ පාර වෙන්නේ මේ විදිහට. හරි අද දවසේදී අපි විදිහට පුරන් හාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේකයි මේ ගිය පාර මම පොඩි ට්‍රැක්ටරෙන් හාලා සමහර තැන් හැවිලා තිබ්බේ නෑ. මොකද හේතුව අර පොළව තද තැන් වලට වීල් දෙව් ජෝඩුව ආවට පස්සේ ට්‍රැක්ටර් ටිකක් ඉස්සෙනවා. එතනින් පස්සේ හැවෙන්නේ නැහැ ටික. ඒ නිසා ඒ වගේ හැවිච්ච තැන් නැති තැන් වල. ඒතර මඩ අඩු වෙච්ච තැන් වල ගොයක් ගොඩක් වර්ධනයේ බාලලා තිබ්බ චූටි ගොයන් ගස් තමයි අපි පඳුරු ඇල්ලුවේ නැහැ. අන්න ඒ ගැටලුව නිසා තමයි මම මේ පාර හිතාගත්තේ මහ ට්‍රැක්ටරයකින් මේ වැඩේ කරගන්නවා කියලා. මොකද මට ඕනෙමුනේ එක මට්ටමට හොඳ මඩක් ඇති කරගන්න මම ඕනුනේ. මොකද අරකින් පොඩි ට්‍රැක්ටරෙන් කරනකොට සාර්ථක ටික මදි ටිකක්. මොකද මේ ගැටලුව තේරුණ නිසා තමයි මේ පාර එකට ඔය පිළියමක් ගත්තේ උන්න. හරි ඔය විදිහට තමයි ඉතින් මේ පාර යල් කන්නේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන් ඉතින් ඉදිරියට දිගටම වීඩියෝ ගේන්නේ නැහැ මේ විදිහට. මොකද මේ අපි කලින් පාර අපි ඔයාලා හැමෝම හැමදේම ඉගෙන ගත්තා මේ ගැන. හරි එහෙනම් අද ඔයාලයි සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.